අයිබෝන් ඔයාලට කවදාද හිතිල තියෙනවද ඔයා ආසම කන ක්‍රිකට් ස්ටා කෙනෙක් හෝ නළුවෙක් වගේම ඔයත් නොදනුවත්ම අත්සලවනවා කිය නැතම් ඒකෙන පාවිච්චි කන වචනයම ඔයාගේ කතාවටත් ඇවිල්ල කිය බයවෙන්න එපා ඔයාට පිස්සු හැදීගෙන නොනන්නේ ඇත්තටම වෙන්නේ ඔයාලගේ මොලේ ඇතුළේ තියෙන පුදුම වැඩක් නිසා ඔයා කවුද ඔයා අගේ කන්න පුද්ගලයා කවුද කියන රේකා මැකිලේ යන එක අද අපි කතා කරමු ඔයාගේ මොලේ තියෙන මිර නිවරන්ස් ඔයාගේ පෞර්ෂය හොරෙන්න්න පැහරගන්න කොහොමති කියලා මේ වීඩියෝ සමඟ අවසානයති රැඳි සිටින් දර්පන නිවරෝන් අපේ මොලේ ඇතුළ තින විශේෂ ස්නාය ශෛලවර්ගය ඒවට කියන්නේ මිර නිවරෝන්ස් කියල එහෙම නැත්තම් දර්පන නිවරෝණ කිය මේක හරියට මොලේ ඇතුළේ තියෙන කන්නාඩියක් වගේ අපි කෙනෙක් යම් දෙයක් කරන බලං ඉන්නකොට ඒ දේ අපි ඇත්තටම නොකළත් අපේ මොලය හිතන්නේ ඒ දේ කරන්නෙත් අපි මයි කිය උදාහරණකට කවරුහරි ලෙවන් ගෙඩියක් හබනවා දකිනකොට ඔයාගේ කටට කෙලවුනන්නෙත් අන්න ඒක ඔයාගේ අයිඩියල් කෙනෙක් සාර්ථක වැඩක් කරනා බලං ඉන්නකොට ඔයාගේ මොලේ ඒ අධ්‍යැකීම කොපි කරලා ඔයාගේ ඇතුළේ ඒක ප්ලේ කරනවා අන්න ඒ නිසයි ඔවුන් දිරනකොට ඔයාට ලොකු සතුටක් දැනීම අනන්‍යතාව බිඳවැටි කෙනෙක්ව ගොඩක් අගේ කන්නකොට අපේ මොලයට මම සහ අරය කවුදි කළ වෙන් කරගන්න මාර්ගෙනවා මනවිද්‍යාවති මේකට ගැන සෙල්ෆ් අද බ්ලරිං කියලා ඔයාගේ යට හිතට ඕන කරනවා අර ඔයා ගරු කරන කෙනාගේ සාර්ථකත්වය ඔයාගේ කරගන්න ඒ නිසා ඒ කෙනා හිනාවෙන විදියට කතා කරන විදියට ඇවිතින විදියට ඔයා හොරෙන්ම හුරු වෙනවා ඔයා හිතන්නේ ඔය ස්වාදීනයි කියලා ඒ වනත් ඇත්තටම ඔයාගේ මොලේ කරන්න අර සාර්ථක චරිතයේ ලස්සන කොටස් අරගෙන ඔයාගේ පෞර්ෂය අලුතින් හැඩගස්වන එක ඊළඟට එන ප්‍රශ්නය තමයි ඇයි අපි මෙහෙම කරන්න ඇයි අපේ මොලය මෙහෙම කරන්න මේක පිටිපස්ස තියෙන්නේ අපේ පැවැත්ම ගැන රහසක් ඉස්සර කාලේ ඉඳලම මිනිස්සු පුරුදු වෙලා හිටිය තමන්ගේ කණ්ඩායම ඉන්න නායකයාට හෝ සාර්ථකම කෙනාව අනුකරණය කරන්න එහෙම කලාම ඒ කණ්ඩායමට ඔයාවත් අයිති වෙනවා වගේම ආරක්ෂාවත් ලැබෙනවා අපි අද කාලේ ජනප්‍රියම චරිතයක් අනුකරණය කරන්නෙත් ඒ නිසයි ඒක ඇඟ ඇතුළෙම තියෙන සැලැස්ම ශ්‍රේෂ්ඨත්වය අනුකරණය කිරීම වගේ අපිටත් ඒ ශ්‍රේෂ්ඨත්වය ලැබෙයි කියන එක සහජ ආශාව අපේ මොලේ ඇතුළේ තියෙනවා ඉතින් මීළඟවතාව ඔයත් කාගේ හරි ස්ටයිල් එකක් කොපි කරනවා කියලා හිතුනොත් ඒ ගැන ලැජ්ජ වෙන්න එපා ඒ කියන්නේ ඔයාගේ මොලය ඉහළ මට්ටමින් අලුත් දේවල් ඉගෙන ගන්නවා කියන එක හැබැයි මේක මතක තියාගන්න ඔයා අගේ කරන තෝරාගන්න පුද්ගලයා ගැන සැලකිලිමත් වෙන්න මොකද ඔයත් නොදැනුවත්ම ඔයා ඒ කෙනා වගේ වෙන්න ඔයත් මේ වගේ අනුකරණ කරන විශේෂ කෙනෙක් ඉන්නවද පහලින් කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න අපි ආයෙත් හමු ස්තුතියි